ලැබුවා වූ 2026 නව වසර නිදුක් නිරෝගී සිතූ පැතුම් දේ ඉටුවන සුබම සුබ නව වසරක් වේවායි මගේ හිතතුන්ට පතන ගමන්ම මම අද ඔබ සමග එකතු වන්නේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන. මම අලුත් අවුරුද්දේ ඔබ වෙත ගෙන එන්නේ මේ දිනවල ප්‍රසිද්ධ මාතෘකාවක් ලෙස කතා වෙන අජිනමොටෝ ගැන තවත් ඔබ නොදන්නා කරුණු ටික. එම කියවෙන කතාවල සාරාංශය වන්නේ අජිනමොටෝ ලෙස වෙළඳ නම ඇති MSG හෙවත් මොනෝසෝඩියම් ග්ලූටමේට් මද ප්‍රමාණයක් ආහාරයට එකතු කරගත හැකි යන්න. නමුත් මේවා අධිසාන්ද්‍රණයකින් ශරීරගත වුවහොත් ඇතිවිය හැකි ප්‍රතිඵල මොනවාද? දිනකට සාමාන්‍ය පුද්ගලයෙකුට කොපමණ ප්‍රමාණයක් ගැටලුවක් නොමැතිව ආහාර සඳහා එකතු කරගත හැකිද යන්න කියලා මම අද කතා කරනවා. මගේ channel එක මෙතෙක් subscribe කර නැත්නම් subscribe කරන්න. තවත් කෙනෙක්ට මෙම වැදගත් වීඩියෝ නැරඹීම සඳහා share කරන ලෙසද ඉල්ලා සිටිනවා. අජිනමොටෝ එසේත් නැත්නම් මොනෝසෝඩියම් ග්ලූටමේට් ආහාරයට එකතු කර ගැනීම ඉතා සූක්ෂමව සිදු කරන්නේ නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියලා විවිධ දැනුවත් කිරීම් වල මම දැක්කා. හැබැයි ඒ අයම පවසනවා විටමින් වර්ග කාබෝහයිඩ්‍රේට් පවා පමණට වඩා වැඩි වුවහොත් විවිධ සංකූලතා ඇති වෙනවා සේම මෙම මොනෝසෝඩියම් ග්ලූටමේට් වලින් විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන් කියලා. මම ඔබට පවසන්නේ විටමින් වර්ග කාබෝහයිඩ්‍රේට් අපේ ඇඟට අත්‍යවශ්‍ය සංඝටක. ඉතින් එම සංඝටක අනිවාර්යෙන් ආහාරයට ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් මේ අජිනමොටෝ කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය සංඝටකයක් නොවන නිසා මොකටද අවදානමක් තියාගෙන අපි ශරීරගත කරගන්නේ? දිනකට වැඩිණු මිනිසෙකුට සාමාන්‍යයෙන් මොනෝසෝඩියම් ග්ලූටමේට් එකවත් අජිනමොටෝ උපරිම ආහාරයට එක් කරගත හැක්කේ ග්‍රෑම් 3කටත් අඩු ප්‍රමාණයක්. ඊට වැඩියෙන් ශරීරගත වුවහොත් විවිධ සංකල්පතා ඇති වෙන්න පුළුවන්. කෙටි කාලීනව ඇතිවන අහිතකර ප්‍රතිඵල හා දීර්ඝ කාලීනව අහිතකර ප්‍රතිඵල ලෙස සංකූලතා ඉදිරිපත් කරන්න පුළුවන්. අජිනමොටෝ හෙවත් මොනෝසෝඩියම් ග්ලූටමේට් අධිසාන්ද්‍රණයකින් ආහාරයට ගත් විට ඇතිවන කෙටි කාලීන අතුරු ප්‍රතිඵල ලෙස හිස රදය, දහඩිය දැමීම, මූණ හා ශරීරය රතු පැහැවීම, මූණ, බෙල්ල හා මුඛයට දැවිල්ල ඇතිවීම, හිරිවැටීම වැනි සංවේදන දැනීම, හෘද වේගය වැඩිවීම, සමහර විට පපුවේ වේදනාව, ඔක්කාරය, අධික පිපාසය දැනීම හා අධික මහන්සි ගතියක් හෝ විඩාකර බව දැනීම ආදී ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව ඇති කරන අහිතකර ප්‍රතිඵල ලෙස විවිධ රෝගාබාධ ඇතිවීමේ අවදානමක් පවතිනවා. මෙහිදී පරිවෘත්තීය පද්ධතියේ ගැටලු ඇති වෙන්න පුළුවන්. එම නිසා දියවැඩියා වැනි රෝග තත්ත්ව ඇතිවීමේ අවදානමක් පවතිනවා. මොනෝසෝඩියම් ග්ලූටමේට් අධිසාන්ද්‍රණයකින් ශරීරගත වූ විට ශරීරයේ අක්මාව, වකුගඩු හා හදවත වැනි ඉන්ද්‍රියන්ට ඍජුවම හානි විය හැකි තත්ත්ව ඇතිවීමේ අවදානමක් පවතිනවා. ග්ලූටමේට් කියන්නේ නියුරෝට්‍රාන්ස්මිටර් එකක් ලෙස හැසිරෙන ද්‍රව්‍යයක්. ඉතින් අධිසාන්ද්‍රණයෙන් ශරීරගත වීමෙන් ස්නායු දූලකතාවයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ආහාරයට ගන්න ග්ලූටමේට් අපේ මොළයේ බ්ලඩ් බ්‍රේන් බැරියර් එකෙන් ඇතුල් නොවන නිසා තරමක වාසියක් තියෙනවා. මොනෝසෝඩියම් ග්ලූටමේට් අධිසාන්ද්‍රණයෙන් ශරීරගත වූ විට ලිංගික පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩු කිරීමට එය බලපෑම් ඇති කරනවා. එම නිසා ඒ පිළිබඳ ඔබ වඩාත් සැලකිලිමත් වීම වැදගත්. ඉතින් හිතවතුනි, ඔබට දැන් වැටහෙනවා නේද අජිනමොටෝ ගැන සත්‍ය තොරතුරු? මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීම සඳහා මගේ channel එක subscribe කරන්න. තවත් කෙනෙක් දැනුවත් කිරීම සඳහා මේ share කරන්න. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.